ආයුබෝවන් බ්ලොසම්ස් පවුලෙන් ජීවිතය පිළිබඳව ඔබට ඉදිරිපත් කරන වැඩසටහන් මේ ලයිව් සහ අනිකුත් නාලිකා ඔස්සේ වගේම ලයිව් පිටුව ඔස්සේ YouTube ඒ වගේම Facebook සමාජ මාධ්‍ය හරහාත් ඒ වගේම යම් ප්‍රමාණයක් TikTok හරහාත් මූලික වශයෙන් ඒ වගේම මේ වැඩසටහන් වල අපි ෂෙයා කරන ලින්ක් හරහාත් ඔබට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ජීවිතය ස්ථාවරව ගොඩනගා ගන්න ඒ වගේම භෞතිකව මෙන්ම ස්වභාව දහමත් එක්ක එකතු වෙලා ඒ ගමන යන්න මේ හැම දෙයක්ම බ්ලොසම්ස් පවුලේ සමාජිකයන් එක්ක අපි කරන සාකච්ඡා අපි මේ වැඩසටහන් පෙළ හරහා ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔබට කරන පොඩි හැඳින්වීමක් තමයි ජීවිතය පිළිබඳ මේ වැඩසටහන. ඉතින් මේ වැඩසටහනෙන් අපි බ්ලොසම්ස් පවුලේ සමාජිකයන් සමග අපි කරන සාකච්ඡා තමයි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක අපේ නාලිකාවත් ලයිව් channel එකත් ලයිව් page එකත් හරහා වෙන වෙනම අපි ඔබට වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඉතින් පසුබිමේ පේන දර්ශනය ගත්තොත් මම ඒකෙන් අදහස් කරේ ජීවිතයේ භෞතික පැත්ත, ඒ වගේම අධ්‍යාත්මික පැත්ත, ඒ වගේම අපි ගොඩනගා ගන්නා ශිෂ්ටාචාරික මෙන්ම ස්වභාවික ජීවිතය, මේ දෙකේම සම්පූර්ණත්වය තමයි ජීවිතය කියලා කියන්නේ. ඉතින් ඒක නියෝජනය වෙන්න තමයි මම සේවය කරන ස්ථානයේම මේ ගොඩනැගිල්ල සමග තියෙන මේ ගහ එක්කම ඔබට මේ පොඩි ආදර්ශයක් නැත්නම් උදාහරණයක් විදියට මේ වීඩියෝ ක්ලිප් එකත් මම මේ ගැන කතා කරන මොහොතේදී ගත්තේ. ඉතින් මේක බොහොම සරල දෙයක්. නමුත් මේ පුංචි දෙයින් උනත් මම ඔබට ගැඹුරු අර්ථයක් ගේන්නයි උත්සාහ කළේ. එහෙනම් හැමෝන්ටම ලස්සන දවසක් ජයෙන් ජය කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවමත් ඉරු උදා වෙන මොහොත එළඹෙමින් තිබෙන්නේ. ඉතින් නැගෙනහිර ආකාශයේ දිහාව මේ ඔබට පේන්නේ අරුණාලෝකයේ ලැබමින්. ඉතින් අපිත් ඒ විදිහට ජීවිතය පුබුදවමු. අලුත් දවස් හැමදාම දවස් පතා අලුත් වෙමින් ජීවිතය අපි අලුත් කරමු. එහෙනම් හැමෝන්ටම බොහොම ස්තුතියි.